ඉතින් අයිබෝවන්. අපි හිතපු නැති විදිහට ආයෙත් QR කෝඩ් එකට තෙල් ගහන්න අපිට සිද්ධ වුණා. ඉතින් ඒ ගැන ගොඩක් කට්ටිය පෝස්ට් විදිහට ඒ වගේම කමෙන්ට් විදිහට අහලා තිබ්බා කලින් හදපු ෆියුල් පාස් එකම තාම වළංගුද නැත්නම් අලුත් එකක් හදලා රෙජිස්ටර් වෙන්න ඕනිද කියලා. ඉතින් ඒකට පිළිතුරක් සහ මේ වැඩේ කරගන්නේ කොහොමද කියන එක තමයි මම ගෙන එන්නේ. මේකට අලුතෙන් රෙජිස්ටර් වෙනව නම් රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලාත් අපි වීඩියෝ එකක් හදලා තිනවා. ඒකේ link එකත් මේ වීඩියෝ එකේ description එකට මම ඇඩ් කරන්නම්. අපි එහෙනම් බලමු මොකක්ද මේ තත්ත්වය කියලා. අර අපි කලින් ගිය fuelpass.government.lk කියන මෙන්න මේ ලින්ක් එකටම යන්න ඕනි. ඒකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා කලින් විදිහටම තමයි. තාම මේ අලුතෙන් රෙජිස්ටර් වෙන එක මේ මොහොතේ තාම available නෑ. ඒගොල්ලෝ මේ තියෙන්නේ it will be available soon කියලා තියෙනවා. ඉතින් අපි කලින් හදපු එකට log වෙන්නේ කොහොමද කියලා බලමු. මෙන්න මේ vehicle login කියන තැනට ගිහිල්ලා මෙන්න මෙතෙන්ද ඔයාගේ ෆෝන් නම්බර එක දාන්න. ඒ ෆෝන් නම්බර එක මීට කලින් මේකට රෙජිස්ටර් වෙනකොට දුන්න ෆෝන් නම්බර එකම වෙන්න ඕනි. මම මගේ එක දාලා දැන් මෙතනින් එහාට කරලා පෙන්නන්නම්. මම මේ මගේ ෆෝන් නම්බර එක දැන් හයිඩ් කරලා තියෙන්නේ හැමෝටම ෆෝන් නම්බර එක පෙන්වන්න අවශ්‍ය නැති නිසා. ඉතින් දැන් send OTP කියන එක මේ විදිහට ප්‍රෙස් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකට SMS එකක් විදිහට OTP නම්බර එකක් එනවා. ඒ නම්බර එක මෙතන ඉන්පුට් කරන්න. හැබැයි මම මේක දැන් ඉස්සෙල්ලා කිහිප වතාවක් try කරා. මුලදින් ඒක ආවේ නැහැ. ටික වේ කියන්නේ විනාඩි දෙක පහුවෙලා තමයි ආවේ. ඉතින් අර ට්‍රැෆික් එක වැඩි වෙලාවට එහෙම වෙන්නේ නැති. ඊට පස්සේ මෙන්න මේ login කියන එක ක්ලික් කරාට පස්සේ අපේ QR කෝඩ් එකයි ඒකට ඇල්කොයිට් කරලා තියෙන ඉන්ධන ප්‍රමාණය පෙන්වනවා. මේකේ තාම පෙන්වන්නේ 16 ලීටර් කියලා. හැබැයි අර මාධ්‍ය නිවේදනයේ දාලා තිබ්බේ වෙන අගයන්. ඒක වෙනස් කරයි සමහර විට. ඉතින් මේ QR කෝඩ් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරලා අර කලින් විදිහටම ගිහිල්ලා සෙඩ්ඩල්ට ගිහිල්ලා පෙන්නලා තෙල් ගහ ගන්න තමයි වෙන්නේ. ඉතින් රටේ ලෝකේ සිද්ධ වෙන ප්‍රශ්නත් එක්ක අපිට මුහුණ පාන්න වෙන දේවල් තමයි මේ. අපි එහෙනම් බලමු මේක යම් කිසි වෙනසක් ආවොත් මම අලුත් වීඩියෝ එකකින් ඒ පිළිබඳ ගෙන එන්නම්. මේකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා අපි කලින් හදපු වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකත් මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්න. ඒ වගේම අපේ channel එකේ කලින් QR කෝඩ් එක හදවුවේ කොහොමද? ඒ වගේම මතුවුණු ගැටලු ඒවා විසඳාගන්නේ කොහොමද? ආදී සියලු විස්තර සමග තවත් මේ වගේ වැදගත් වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් අපේ channel එක මේ විදිහට subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒක මට ලොකු ශක්තියක් මේ වගේ වැඩ ඉදිරියට කරගෙන යන්න. ඒ වගේම මේ QR කෝඩ් එක පිළිබඳව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉදිරියට මම ඒවා බලලා සුදුසු විදිහට වීඩියෝස් ඔබට ගෙන එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.